in place for the left-hander. Oh, there's that drive, pass through the covers. Oh, he saved away leg side. Has he got all the way? No, he hasn't. Taken on the boundary line. Deep mid-wicket fielder. And Mahinda College, they have got their breakthrough. They have got the thing they required at this moment. And have a look at it. A slog sweep shot from the right-handed batter and comfortably taken at the deep. Tried to give that slog sweep shot, and as you mentioned, just couldn't really make it. The behind. Oh, taken. What a grab that was by the Silly Point fielder. They are looking for those inside edges. And today, they have got the wicket of Bevin Jayawardene, the captain of Richmond College. Oh my goodness, the one we told that would turn the tide in this match has been gone out, and he departs. That was absolutely a quite magnificent catch by the Silly Point fielder. රවින්දු රන්දිනු සමගින් පිටට පිවිසුණු අමීෂ රසාංජන එවර දාර්ශනීය ඩ්‍රයිව් පහර ඉතාම කවර් ඩ්‍රයිව් පහර එවර දැවියාමක් ලෙසින් දෙවන ස්ලිප්පි පන්දු රැක ක්‍රීඩකයා ඒ කඩුල්ල දවා ගන්නවත් සමගින් උඩ පන්දුව රැක ගන්නවත් සමගින් දැවී යන්නේ කවිඳු නිම්සරගේ පන්දුවකට එරෙහිව මේ ඔබට පෙනෙන පුනරූපණය ඉතාමත්ම හොඳින් දෙවන ස්ලිප්පි ක්‍රීඩකයා පන්දුව රැක ගන්න ආකාරය ඒ සමගින් මෙතෙක් වෙලා මහින්ද විද්‍යාලයේ පුන බලා සිටි කඩුල්ල ටෙනෝෂ නිම්සරගේ කඩුල්ල දවා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි තනතිල්ලේ වාර්තාවේදී කිව්වා මේ මුල් පන්දු වාර කිහිපය උදෑසන It's a brilliant boundary from Minagaria Dasa. Once again, Manita Rajapaksha. Catch and bowled there from Manita Rajapaksha. That's what. It's a brilliant wicket there from Manita Rajapaksha. He takes off Minagaria Dasa off the pitch after that boundary. What do you think, Yomar? Yes, Chanuka, excellent performance by Manita Rajapaksha. An excellent save by Punal Hansajit. And that's down the ground to four. විද්‍යාලයේ කණ්ඩායම වෙනුවෙන් එවර ෆ්ලික් කිරීම කුරුල්ලෙකු මෙන්න ඉහළට නගිනවා පන්දු රකින්න නමුත් සාර්ථක ජවාශිත සමග පුනල් හංසජිත් මනිත රාජපක්ෂට එරෙහිව ඉදිරියට පැන එල්ල කරන පහර උඩ පන්දුවක් ලෙසින් දැදී යන්නේ නැහැ. ලකුණු 6ක් දැඩි උත්සාහයක යෙදෙනවා කළු රකින්න පන්දුව රැක ගන්නට නමුත් රැක ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙකෙහිම තමාගේ පාසල නියෝජනයකට ෆ්ලික් කිරීම ඇදී යන්නේ 4 සීමාව වෙත. ආදරවන්තයන්ගේ සටන ඉතාම සුවිශේෂී වෙනවා. විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය සිය අභිමානවත් වසර 150 මට බෙහෙවින් ස්තුතියි රිච්මන්ඩ් අපත් සමගින් සම්බන්ධ වීම ගැන. රිච්මන්ඩ් මහින්ද ආදරවන්තන්ගේ සටනයි ක්‍රියාත්මක වන්නේ අනුව ලකුණු 314යි කඩලු 9 මනිත රාජපක්ෂ මේ වනතුරු එවර උඩ පන්දුවක් ලෙසින් ඉහළ නගින්නේ රැක ගන්නවත් සමගින් ලැබෙන්නේ අනුව තවත් සුළු මොහොතකින් මහින්ද විද්‍යාලීය පළමු ඉනිම ආරම්භ වීමට නියමිතව තිබෙනවා මේ අවසාන කඩුල්ල. ලීඩින් ඒජ් පන්දුව ඉහළ නගිනවත් සමගින් හොඳ උඩ පන්දු රැක ගැනීමක් එවර ස්ලිප්රි පන්දු රැක ක්‍රීඩකයා ඊයේ දිනේදී කිසිදු කඩුල්ලක් ඔහුට තබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. නමුත් යාවත් කාලිනවට සෑම ලකුණකම විස්තරය ඔබට ලබා දෙන්නට පුළුවන්. මේ රිච්මන්ඩ් පිතිකරණයේ දින ආකාර රිච්මන්ඩ් විද්‍යාලයේ පිතිකරුවන්ගේ දක්ෂතා රවින්දු රන්දිනෝ වැඩිම ලකුණු ලබා ගැනීමෙන් ලකුණු 85ක් පන්දු 200ක් තුල අමීෂ රසාංජන ලකුණු 81ක් ඉන් අනතුරුව නෙතුජ භාෂිත ලකුණු 34ක් අවසාන මොහොත දක්වා ඔහු සටන් වැදුනා පන්දු 86යි මහින්ද විද්‍යාලීය පන්දු යැවීම දවසේ වීරයා මනිත රාජපක්ෂ ලකුණු 96කට කඩුළු 5ක් දවා ගැනීමෙන් මහින්ද විද්‍යාලීය හොඳම පන්දු යැවීම වාර්තා කරන්න සමත් වෙනවා. ඉන් අනතුරුව කවිඳු නිම්සර සද උනිත් මිනාතරේ කඩුළු දෙක බැගින් බෙදී ගොස් කවිෂ කිත්මාල් එක් කඩුල්ලක් දවා ගැනීමට හැකියාව ලැබුණා. Great defense, a great. Here we go, the second ball. A great stroke there. And the ball goes. Then Rashmik on the strike. And there he pulls off the shot. And another boundary for Mahinda College. Well. Over the mischief fielded there. 19.
Oh, brilliant stroke there, fielder, but does not have the opportunity. Consecutive boundaries for those 121 years of excellence, brotherhood, loverhood. And the ball goes towards the boundaries there. Oh, a good That's a stroke there. beautiful shot. And there take he... it. And the take- Richmond Diet caught the ball. And yes, the first wicket goes for 21. What a welcoming wicket there. Great fielding. The fielder, he dived to take that catch. We don't usually see these type of great catches, but look at the Richmond Diets. And Tenura Dyers, he was frustrated by all that force, but at this moment, great bowling in the second innings. There goes Tanner Rashmiga for Jet. It passes to the fielders. Will it be boundary? And yes, College. And they have continued the match. And here the ball goes towards the boundary line. And Final over. Final delivery. Driven through the ground. වැඩිම ලකුණු and ලාභියා ඉතාමත් හොඳින් තමාගේ වගකීම පිතිකරන අංශයෙන් ඉටුගෙන මේවට ෆ්ලික් කිරීම ඇදී යනවා සූදානමින් මිනකාරියදාස එවර කට් පහර රැක ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ යනුව හතරේ පෘතුගීසි නිර්මාණයක් ලෙසින් තමයි ගාලුකොට එවර ඉදිරියට පණමින් එවර දැවියන් ඉතාමත් වැදගත් කඩුල්ලක් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් දවා ගන්නේ මේ කඩුල්ලේ පුනරූපණය කෙතරම් ඉදිරියකට පණමින් ඔහු ඉතාමත් හොඳින් අංක 48 හොඳින් මේ උඩ පන්දු රැක ගැනීම සිදු කරනවා මේ දෙවන උඩ පන්දු රැක ගැනීම අති විශිෂ්ට ගණයේ උඩ පන්දු දෙකක් රැක ගැනීමෙන් Tell me about it, Netmira. The yeah, Oh, version it's of- going for 4. It's a boundary. වන්නේ ලිහිනිගල දජයට ආසන්න මුහුදු තීරය එවර ස්වීප් පහර සීමියන්න ඉන් අනතුරුව තරගේ දීප්තිමත් බව වැඩි කළා 1918 දී විකාශය වෙන්නේ අනුව අද දිනේට මේ වන විට තරගය නිමාවට පත් කරන ආකාරයක් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ අනුව මෙපට පෙනෙන්නේ මහින්ද විද්‍යාලීය ලකුණු පුවරුව තෙවදු රශ්මික ලකුණු 12ක් ලබා සිටිදී ටෙනුර යොමු කර පන්දුවකට රැස් යොමු කර පන්දුවකට රනිදු විසින් ඉතාමත් හොඳ උඩ පන්දුවක් ලබා ගැනීමකින් දැවී යනවා ඉන් අනතුරුව දුල්සිත් දර්ශන මේ රිච්මන්ඩ් විද්‍යාලීය පන්දු යැවීම ටෙනුර ඩයස් ලකුණු 22කට එක් කඩුල්ලක් ඒ වගේම මිනගාරිය දාස ලකුණු 24කට එක් කඩුල්ලක් බැගින් දවාගෙන තිබෙනවා ඉතාමත් හොඳ පන්දු යැවීමක් සහ හොඳ පිතිකරණයක් අපිට දැක ගන්න.